ආයිබෝවන් කියල පිළිගන්නවා අදත් අපේ සිනමා යාලුව ඔක්කොම අපේ හෙළ සිල්මා YouTube චැනල් එකට අදාපි අරගෙන ආවේ හොර කොමඩි ලව් මූවී එකක් වන සර්වන් මායා කියෙන් 2025 රිලීස් වෙච්ච මූවී එක. සුපිරි නනු නිවින් රකපාන මේ ෆිල්ම් එක අපේ මලයාලම් සිනමාරස්කයොන්ට අපි අරගෙන එන අලුත්ම ෆිල්ම් එක. ප්‍රබේන්දු කියන තරුණයාගේ එකම හීනය වෙන්න ලෝකෙම දන්න ගිටාර් වාදකයෙක් පෙරේක. ඒ වගේම එයාන් ගෙදරට ආවේශගත වෙච්ච ආත්මයක් එක්ක එයාහි අනාගත ජීවිතයක වෙන හැටි එයාගේ හීන හැබෑ කරගන්න හැටි අපිට අපේ මූවී එකේ හරිම ලස්සන්ට බලාගන්න පුළුව. එහෙනම් අපිවත් සබස්ක්‍රයිට් කළ සෙත්‍රමකො මේ ලස්සන ලස්සන මූවී එකේ රිවීව එකට අපිට මේ කතාව පටන්ගත්දිම පෙන්න්න සංගීත ප්‍රසංගයක්. මේ සංගීත ප්‍රසංගය වාගනය කරන සංගීත කණ්ඩායමේ ඉලෙක්ට්‍රික් ගිටාර් වාදර ශිල්පියා තමයි මේ ප්‍රබේන්දි. අපේ කතා ප්‍රධාන චරිතෙත් තමයි මේ ප්‍රබේන්දු. මේ සංගීත කණ්ඩායමට හම්බෙලා තියෙනවා යුරෝපිටුවර එක. ඒ ටුවරක යන්න බෑන්් එකෙත් 15 දෙනෙක් වීස ඇප්ලයි කරාට එක්කෙනෙක්ගේ වීස විතර ප්‍රජෙක්ටලා තියෙනවා. ඒ අවාසනාවන්තය උඩේ ප්‍රබේන්දු. මේ ප්‍රබේන්දු කියන්න නිකම්ම මනුස්සේක නන්නෙමේ. හොඳ ලොකු සල්ලිකාර පවුලක තවත් එක් සාමාජිකයෙක් තමයි මේ ප්‍රබේන්දු. ප්‍රබේන්දුගේ මුළු පවුලම කෝවිල්ලනට සම්බන්ධය. හැබැයි දෙවියෝ ගැන කිසිම විශ්වාසයක් නැති ප්‍රබේන්දුට පවුල්ලෙ රස්සාාව දිකටම කරගෙන යන්න බැරි වෙනවා. තමන්ගේ එකම හීනය වුණු විටාර්වාදනය පිළිබඳ හීනය හැබැයි කරගන්න තමයි මේ ප්‍රබේදු පවුලෙන් වෙන්වල වෙන්ම පැත්තකට එන්නේ. ඒවගේ මේ ප්‍රබේන්දු එයාගේ තාත්තයක් අතෙච්චරම ලොකු සම්බන්ධයක් නෑ. ෂෝයක ඉවරවෙන ගෙදර යන ගමන් සංගීත කණ්ඩායමේ පිස රෑට කන්න කඩේකනවත්තනවා. මෙතනති සංගීත කණ්ඩායමේ අයිතිකාර මනුස්්‍යය කියනවා ප්‍රබේන්දුට එයාගේ තාත්තගේ 70වැනි උපන්දිනයට ගෙදර යන්න කියලා. හැබැයි ඒ වැඩේට එච්ච ප්‍රබේදු කැමති වෙන්නේ නෑ මුලදි. හැබැයි තමන්ගේ අයියත් කරන දැඩි ඉල්ලීම නිසා ප්‍රබේන්දු තීරණය කරනවා ආය එයක් ගමට යන්න. මොකද මෙහේ ඉදිය කියල ප්‍රබේදුර ටුවරක යන්නත් බෑනි. ඊළඟට අපිට පෙන්න්න ප්‍රබේදුකි ගෙදර හැමෝම ලෑස්ති වෙලා ඉන්න තාත්තගේ උපන්දිනයට. මෙයා තමයි ප්‍රබේදුගේ අයිය. මේ පවුල ඇමතිවරු එක්කත් සම්බන්ධකන් තියෙන ලොකු බලපුරුවන් කාර පවුල. මෙච්චර හයිජක්තියාගෙන තමයි ප්‍රබේදු අඩුපඩියට ගිටාර ගහගහඉන්නේ. ගෙදරට ප්‍රබේන්දු ගෙට ඇතුළු වෙන්නෙක් පිටි පස්සෙ දොරෙන් එක පාර තාත්තට මුණ දෙන්න බැරි නිසා. මේ ඉන්න රූපේෂ් ප්‍රබේන්දුගේ යාලුවා. රූපේෂ් කියන්නෙත් පූජකයෙක් තමයි. ගෙදර ආවට ප්‍රබේන්දු ගාව අපේ සතයක් නෑ. හැබැයි එහෙමයි කෙල් ප්‍රබේන්දුට ගෙදරින් ඉල්ලන්න හිතකුත් නෑ. කෝවිල් වැඩවලට කැමසි නැති වුණත් ප්‍රබේදු මෙතන්ගේ රූපේෂ්ක එකතු වෙනවා පූජා වැඩවලට. පූජාවට ටිකත් හොඳටම කරන්ගේ ප්‍රබේදුට රූපේෂ් දෙනම අලුත්ම බැඩ. ඒ තමයි හොල්මනක් වහිච්ච කොල්ලෙගේ හොල්මන එලවන්න කියලා. හැබැයි ප්‍රබේන්දු මේ හොල්මන් එලවන වැඩක් කෙන නම් දන්නේ නෑ. හැබැයි කෝමහරි මේ වැඩේ ප්‍රබේන්දුව කැමති කරව ගන්න රූපේ සමත්වෙනවා. ඊළඟට අපිට පෙන්න්නේ වැඩේ කරන්න ඒ ගෙදරට යන ප්‍රබේන්දුව. මේක හොල්මන් කේසකක් කියල දැනගත්ත ගමන් ප්‍රබේන්දුගේ උදව්වට අප ගැනක් හැරිලයනවා. කොහොමහරි ප්‍රබේන්දු වැඩේ පටන්ගන්නවා. මේ තමයි අවිනාශ්. මෙයාට තමයි මේ ප්‍රශ්නය තිවෙලා තියෙන්නේ. ගැහනුලමෙක් කැවිත් මොනවද කියන්න උත්සාහ කරන නිසා තමයි අවිනාශ්ටම හිම් වෙලා තියෙන්නේ. පූජා වැඩටයුතු පටන්ගත්තු ප්‍රබේන්දුට ඉක්මනින්ම පුළුවන් වෙනවා අවිනාශ්ව යරා තත්වයට ගන්න. ඒක අවිනාශ්ගේ පවුල ඇයට හිතා ගන්න බැරි වෙනවා. අඩුම තරම ප්‍රබේන්දුටවත් මේ ගැන හිතා ගන්න බෑ. උදෙන්ම නැගිට ප්‍රබේන්දු එයාගේ වටසැප් එක චෙක් කල්ල බලනකොට ඒක ප්‍රොෆයිල් පික්චේටත් වෙනස් කළ කුරියන් ගායකයෙක් ඉන්න විදිහට. ඊළඟට අපිට පෙන්න්නේ රූපේශිගාව කලින් වැඩ කරපු ගෝලේ ප්‍රබේදුට පොඩි සද්‍යයක් දාන සීන් එක. ගෝලය සද්ද දාලා බයික් කර නැගල යනකොට එක පාරටම බයික්ක පිර ළඟ තිබුණු කඩයකුත් කුඩු කරගෙන ගිහිල්ල තමයි නතර වෙන්නේ. මේ දේවල් වෙන්න ලොකු හේතුවක් තියෙනවා. බලංඉන්නකො. ඊට පස්සේ දවස දිලිවරි කරන කොල්ලෙක් ප්‍රබේන්දු ගිතරට එනවා ප්‍රබේදුට ඕඩර් එකක් දෙන්න. හැබැයි ප්‍රබේන්දු කිසිම ඕඩර් එකක් නම් දාලා තිබෙනෑ. හැබැයි ප්‍රබේන්දු ෆෝන් එක අරම් බලනකොට ඒ ඩිලිවරි ඇප් එකත් ඉබේටම ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙලා. ඒවගේ ප්‍රබේන්දුගේ ක්‍රඩිට් කාඩ් එකත් එයා දන්න නැතුවම ඇඩ් වෙලා. හොඳම දේ තමයි ප්‍රබේන්දුට ඇවිල්ල තියෙන්නේ ගෑනු ඇදුම. රෑ නිදාගන්න ගේපු ප්‍රබේන්දු එක පාරටම මහරෑ අවදි වෙනවා. අවදි වෙල වටපිට බලද්දි එයාල් කාමරේ ඉන්නව තව ගෑනුල මේ ප්‍රබේන්දුගිම ෆෝඩ් එක පාවිච්චි කර. මේකද කළ ප්‍රබේන්දු හොඳටම් බය වෙනවා. බයවුණු පාර ප්‍රබේන්දු ගීල නිතා ගන්න එයාගේ ලොකු තාත්තගාව. ඒවගේම අවිදිවුණුකමන් මේ කතාව එයා ලොකු තාත්තරක් කියනවා. මේ කතාව කියනකොටත් අර ගෑනුල මේ ප්‍රබේන්දුගේ ෆෝර්න් එක ඔබන ගමන්තමයි ඉල්ලි. මේ පස්සෙන් යන ගෑනු ළමය වෙන කවුරුත්ලිමේ අවිනාශ්ගේ ඇඟට විහිලේ දෙපුගෙන ප්‍රබේන්දු ගිල්ල එයාව අවිනාශ්ගේ ඇඟින් එලිව්වට පස්සේ මේ හොල්මන ඇවිල්ල තියෙද ප්‍රබේදු එක්ක එයක් ගෙදරටම. හැබැයි මේ හොල්මන වෙන කතාවල ඉන්න වගේ වද දෙන කෙනෙක් නන්නෙමේ. හොදර ප්‍රබේන්දුව කතා කරලා කරදරයක් නොකර පාඩුවන්න කෙනෙක්. මේවට බයවුණු ප්‍රබේදු එන්න ඩොක්ට කෙනෙක් කම්වෙන්න.
එතනදි ප්‍රබේන්දු එයාගේ පූජාව ඉඳන් දැන් ඉන්න හොල්මන දක්වා වෙච්ච හැම සිදුවීමක්ම ඩොක්ටරට කියනවා. මේ හැමදේටම බෙහෙතක් විදිහට ඩොක්ටර් දෙන්නේ මෙලටොනින් අඩංගු වෙන පෙත්තක් හොඳට නිින්ද යන්න කියලා. රෑ වුණාම පෙත්ත බීපු ප්‍රබේන්දු කාමරේ හැම අස්සස් මුල්ලක්ම වල්ල නිදාගන්න යනවා. ඒ වුණාට එදත් ප්‍රබේන්දුට රෑ ආයෙ ඇහැරෙනවා. ඇහැරිලා එයාගේ ෆෝන් එක තියෙද කියලා චෙක් කරලා බලද්දි ප්‍රබේන්දුට තේරුනේ එයා ළඟ දැනුත් ෆෝන් එක නැහැ කියලා. ඊළඟට ඇදෙන්නකට ප්‍රබේන්දු මිහිට ගිහිල්ලා බලද්දි එයා ආයිත් දැක්කේ අර හොල්මනව. මේ හොල්මනෝ පේල්ලි ප්‍රබේන්දුට විතරයි. එයාගේ ලොකු තාත්තා එතෙන්ට ආවත් ඒ හොල්මන ලොකු තාත්තට පෙනුනෙක් නැහැ. ඊළඟට මේ හොල්මන එලවන්න ප්‍රබේන්දු එක්කන් ඉන්නේ රූපේශ්ව. පූජා වැඩ ටික ඉවර කරපු රූපේෂ් කියන්නේ හොල්මන චුත වෙලා යනවා රූපේෂ් S2ටම දැක්කවික් බව. ඒ වුණාට රූපේෂ් කියන මේ බව අහලා ප්‍රබේන්දුගේ පිටිපස්සට වෙලා හොල්මන හොඳටම hina වෙනවා. රූපේෂ් වැඩ ටික ඉවර කරලා ගියාට පස්සේ පිටිපස්සට හැරුණු ප්‍රබේන්දුට එකපාරම දකින්න හම්බුනේ මේ හොල්මනව. ප්‍රබේන්දුගේ යාළුවෙක් ඉන්නවා ෆයිසාල් කියලා මියුසික් ස්ටුඩියෝ එකක් කරන. ප්‍රබේන්දුර කෝල් එකක් දීපු ෆයිසාල් ප්‍රබේන්දුර කියන්නේ රෑ 12 වෙද්දි කොහොම හරි ස්ටුඩියෝ එකට එන්න කියලා. අලුතෙන් හදන්න යන ෆිල්ම් එකක ප්‍රැක්ටිස් එකට ගිටාර ප්ලේ කරන්න chance එකක් ප්‍රබේන්දුර ලැබෙන්නයි යන්නේ. ගිටාර දාලා ප්‍රසිද්ධ වෙන ලොකු හීනයක් තිබුණු ප්‍රබේන්දු බස් එකේ පිටත් වෙලා යනවා ස්ටුඩියෝ එකට. හැබැයි යන්නේ තනියම නම් නෙමෙයි. හොල්මනත් එක්කම තමයි. ප්‍රබේන්දුව තෝරන වැඩේ බාර වෙන්නේ විරාජ්ට. විරාජ් ඉස්සරහා කොච්චර හොඳ ප්‍රබේන්දු ගිටාර ගැහුවත් ඒක විරාජ්ට මදි වෙනවා. ප්‍රබේන්දු කොච්චර උත්සාහ කරත් ඒක විරාජ්ට සෙප්ටෙඩ් දෙනන්නේ. මේක කොච්චර වටින අවස්ථාවක් වුණත් මේක ප්‍රබේන්දු අතින් මිස් වෙන තමයි දැන් යන්නේ. මෙතනදී ප්‍රබේන්දුගේ සහායට එන්නේ අර හොල්මන. ප්‍රබේන්දු ඒකත් එක්කම විරාජ් පිස්සුවට එන්න ගිටාරක ප්ලේ කරන්න ගන්නවා. විරාජ්ට ප්‍රබේන්දු හොඳටම හිතට අල්ලලා යනවා. ඒකත් එක්කම ප්‍රබේන්දුට මේ වැඩිත් හම්බ වෙනවා. මේ ඔක්කොම ප්‍රබේන්දුට හම්බුනේ හොල්මන නිසා තමයි. මේකත් එක්කම ප්‍රබේන්දුට හොල්මන හිතට අල්ලලා යනවා. ප්‍රබේන්දුට කලින් තිබුණු බය පටලැවිල්ල ඔක්කොම නැති වෙලා යනවා. එදා ඉදන් ප්‍රබේන්දු හොල්මනට ඩෙලුලු කියලා කතා කරන්න ගන්නවා. එදා අර ප්‍රබේන්දුට සද්ද දාපු රූපේෂ්ගේ ගෝලයා බයික් එකට නැගිට ගමන් ගිහිල්ලා හැප්පෙන්නෙත් මේ ඩෙලුලුගේ වැඩ නිසාම තමයි. ඩෙලුලු මරුණට එයාට එයාගේ ගිය ආත්ම ගැන කිසිම මතකයක් නැහැ. මතක තියෙන එකම දේ තමයි එයා මැරෙන්න කලින් කියපු වචනේ. ඒ තමයි ඔව් කියන වචනේ. ඩෙලුලුට මතක නැහැ එයා කාටද අන්තිමට ඔව් කියලා කිව්වේ කියලා. මේකත් එක්ක ප්‍රබේන්දු සහ ඩෙලුලු හොඳම යාළුවෝ වෙනවා. ප්‍රබේන්දු යනවා ඩෙලුලු එක්ක කනත්තවල්ලලට. මැරුණු අවුරුදු වලින් බැලුවට එයාලට බැරි වෙනවා ඩෙලුලුගේ ඇත්තම නම හොයාගන්න. මේකත් එක්කම ප්‍රබේන්දුට මුම්බායි යන්න වෙනවා එයාගේ සින්දුවේ වැඩවලට. හැබැයි මේ ගමන යන්න ප්‍රබේන්දු එක්ක ඩෙලුලු වෙනවා. දෙන්නට හම්බ වෙන ටිකක් දුරින් තියෙන සීට් එකක්. ඩෙලුලුට ප්‍රබේන්දු එක්ක කතා කරන්න තියෙන ඕනකම නිසාම එයා ප්‍රබේන්දු ළඟ ඉඳපු ගෑනු කෙනාගේ ඇඟට වැහෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ටිකක් ඉස්සරහට වෙලා අඬමින් ඉන්න සාද්‍ය කියන ගෑනු කෙනා. මේ සාද්‍යත් වැඩ කරන්නේ විරාජ් ගාවම තමයි. මෙතනදි තමයි සාද්‍ය සහ ප්‍රබේන්දු මුල්ම වරට එකිනෙකා හම්බ වෙන්නේ. මෙතනදි සාද්‍ය ප්‍රබේන්දුර කතා කරනවා එයත් එක්ක රැට කෑම කන්න යන්න කියලා. එලිමහනම කෑම කන්න ගියපු මේ දෙන්න හොඳට කතා බහ කර කර ඉන්නවා. හැබැයි එකපාරම සාද්‍යට ආපු මැසේජ් එකක් නිසා සාද්‍ය හොඳටම අඩන්න ගන්නවා. එතන ඉඳපු ඩෙලුලු සාද්‍යගේ ෆෝන් එකට එබිල බලන ප්‍රබේන්දුට කියනවා අඩන්න හේතුව. ඊළඟට විහිළු කතාවක් කියලා ප්‍රබේන්දු සාද්‍යව සනසනවා. එතන ඉඳන් දෙන්න හොඳට හිතවත් වෙන්න ගන්නවා. සාද්‍යයට වෙච්ච දේවල් එයා ඔක්කොම ප්‍රබේන්දුට කියනවා. මෙතන ඩෙලුලුටත් මතක් වෙනවා එයා මැරෙන්න කලින් කෙලෙට්ට ආදරය කරපු බව. ඊළඟට අපිට පෙන්වන්නේ ආයෙත් ගෙදර යන්න සූදානම් වෙන ප්‍රබේන්දුව. මෙතනදි ප්‍රබේන්දු ඩෙලුලුගෙන් අහනම එයාගේ කලින් ආදරය ගැන. ඒ වුණාට මොනවත් ගැන කිසිම දෙයක් ඩෙලුලුට මතක නැහැ. ඒකත් එක්කම ප්‍රබේන්දුට සාද්‍ය ළඟම තියෙන සීට් එකට එන්න කියලා සාද්‍ය කියනවා. ප්‍රබේන්දු සාද්‍ය ගාවට ගියාට මේකට පොඩ්ඩක් අවුලෙන් තමයි ඩෙලුලු ඉන්නේ. ඊට පස්සේ දවසක සාද්‍ය කියනවා එයාගේ කසින් කෙනෙක්ගේ උත්සවයකට ප්‍රබේන්දුට එන්න කියලා. ඩෙලුලුත් කියපු නිසා ප්‍රබේන්දු මේ ගමන යන්න තීරණය කරනවා. ඒක ටිකක් දුර ගමනක් නිසා ප්‍රබේන්දුට එයාගේ බයිසිකලෙන් යන්නත් බෑ. හැබැයි එහෙමයි කියලා යාට යන්න වාහනයකුත් නැහැ. තාත්තගෙන් කාර් කිල්ලන්න තරම් ප්‍රබේන්දුට හච්චර හයියකුත් නැහැ. ඒකත් එක්කම එකපාරටම බල්ල කෑදාපු සද්දයක් නිසා ටිකක් එහාට ගිහපු ප්‍රබේන්දුට දකින්න හම්බෙන්නේ එයාගේ තාත්තා එයාගේ බල්ල උණු පප්පුට ආදරෙන් සලකන අවස්ථාවක්. මේ තාත්තයි පුතාගේ ප්‍රශ්න පටන් ගන්න මුල් වුණෙත් මේ බල්ලම තමයි. ඒ සිද්ධිය උනේ මෙහෙමයි. ප්‍රබේන්දුගේ අම්මගේ හොඳම යාළුව උනේ මේ පප්පු. ප්‍රබේන්දුගේ අම්මා එකපාරටම මැරෙන මිනිහ උස්සනකොට මේ බල්ල ගොඩක් අමුතු විදිහට හැසිරෙලා බුරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රබේන්ති පප්පුව අන්තිම වතාවට එයාගේ අම්මව පෙන්වන්න එක්කන් යනකොට එතනත් බුරපු නිසා ප්‍රබේන්දුගේ තාත්තා එතනදී ප්‍රබේන්දුට එළියට යන්න කියලා හොඳටම බැනලා එළවනවා. මේ සිද්ධිය නිසා ප්‍රබේන්දුට අන්තිම පාට එයාගේ අම්මගේ මූණවත් බලා ගන්න බැරි වෙනවා. මේක තමයි ප්‍රශ්නේ උනේ.
හැබැයි මේ වෙලාව එයාගේ තාත්ත පප්පුට ගොඩ කාදරෙන් සලකනව දැකල ප්‍රබේන්දුට ගොඩ එයාගේ තාත්ත ගැන දුක හිතෙනවා. ලොකු කාලකට පස්සයාගේ තාත්තත් එක්ක කතා කරපු ප්‍රබේදු දකිනවා එයාගේ තාත්ත නිදාගන්න කලින් ඔක්සිජන් ගන්න විදිිය. අල්මාරිය ඇරල බලව ප්‍රබේදු දකිනව එයාගේ අම්ම ඇදපු ඇදුම් ටික හරිම ලස්සනට හෝදල මැතලා එයාගේ තාත්ත අල්මාරිය තියන් ඉන්න බව. මේකත් එක්ක ප්‍රබෝයන්තුට එයාගේ තාත්තර ගැන ආදරයක් හිතනවා. මෙතනති ප්‍රබේන්තු තාත්තගෙන් අහනව කාරක ගන්නද කියලා. තාත්තට ඒකටත් තැනදිම හා කියල කියනවා. මේ වෙන ඔක්කොම දේවල් දිහා ඩෙරලු හරි ආසාාවෙන් බලාගෙන ඉන්නවා. ඊළඟට අපිට පෙන්න්න උත්සවයට යට ප්‍රබේන්දුව. ප්‍රබේන්දුට සාධ්‍ය කරනු කැමැත්තක් තියෙන බව අපිට මෙතරෙදි පෙන්න්නනවා. ඒ වගේම ඒ දිහා හරිම දුකෙන් ඩෙලලු බලාගෙන ඉන්නේ. උත්සවේ ඉවර වෙලා වාහනෙන් ගෙදරයමින් ඉන්න ප්‍රබේන්දුට ඩෙලලු කියනවා ප්‍රබේන්තුට කැමතිී කියලා. හැබැයි ප්‍රබේදු මේක එච්චර සීරියස් ගන්න නෑ. ප්‍රබේන්දුට කියනව නෙලඩුට කැමතිී කියලා. හැබැයි ඊළහර ඩෙරුලු කියනවා එයාට ප්‍රබේන්දු කෙරෙහි තියෙන්නේ ආදරයක් කියලා. මේ ගැන ප්‍රබේන්දු කොච්චර ඩෙලුට තේරුම් කරන්න හැදුවත් ඩෙලු මේක ගැන තේරුම් ගන්නෙම නෑ. මේ කතාබහ දුරදිග ගීපු නිසා පොඩ්ඩක් ඩෙලු අවුල් ගන්නවා. ඒකත් එක්කම් ප්‍රබේන්දුට සාත් දෙකින් කෝල් එකක් කෙනවා. වාහනේ නතර කරපු ප්‍රබේන්දු එයාටත් පෞද්ගලිකත්වයක් තියෙනව කියලා කෝල් එක ගන්න වාහනින් බැහැල යන්න හදනවා. මේකත් එක්කම එක පාරටම ආපු වාහනයක් නිසා ප්‍රබේන්දි හැප්පෙරින්නතුව බේරෙන්නේ අමුණමේ. මේ සිද්ධියත් එක්කම ඩෙලුලුට එයාගේ අතීතය ඔක්කෝ මතක් වෙන්න ගන්නවා. මේ ඉන්න ඩෙලුගේ පවුලෙ කට්ටිය. ඩෙලුලුට දෙයක් කියන්න බැරුව තමයි ඉන්නයාගේ අම්මට. ඩෙලුලු එයාගේ තාත්ත ලබා එයාගේ අම්මට ඒදේ කියාගන්න උත්සාහ කරනවා. ඒ තමයි ඩෙලුගේ ආදරයන් ගැන. හැබැයි කොහොමහරි ඒදේ ගැන එයාගේ අම්මට කියාගත්තු ඩෙල්ලු ඒ පිරිබිලමයව හම්බෙන් ඇට දවසක් දාගන්න. අම්මයි තාත්තයි එක්කේ පිරිබිලමයව හම්බෙන්න්න ඩෙල්ලු එන්න කොෆී ශොප්ප එකට. හැබැයි එතරදි ඩෙලු හිතුව නැති විදිහට එයාගේ ආදරවන්තය ඇතනට එන්නේ නෑ. මේක නිසා ඩෙරලු හොඳටම අවුල් යනවා. මේකත් එක්කම ඒ පිරිමිලමයගෙන්න්නපු කෝල්ල එක කාංස කරන්න කාරකින් එලියට මෙහැපු ඩෙලු එක පාරට මෙතිරින්ගේ පුවාහන එක හැපිල යනවා. ඊළඟට අපිට පෙන්න්න ඩෙලුගේ ස්කෝල ඩෙලුගේ මල්ලිව ස්කෝල ඉතන් හොස්පිටල් එක ටෙක්තගෙන යන වැඩේ බාරවෙන්න අර කලින් ඉදපු අවිනාස්ට. හොස්පිටල් එක ඉන්න ඩෙලුගේ ඒ වෙල කොටත් එයාගේ මොලේ මැල්ල ඉවර. ඒ කියන්නේ මැසින් ගලෝපු ගවන් ඩෙල්ලු වැරිල යනවා. මේක තමයි ඩෙලුට අමතක වෙලා තිබුණු එයාගේ අතීතය වෙල්ල. ඒකත් එක්ක ප්‍රබේන්දු ළඟ ඉදපු ඩෙලු එක පාරටම එතරින් අතුරු දහන් වෙලා යනවා. ප්‍රබේන්දුගේ හැමදේටම ලගින්ම ඉදිපු ඩෙලුගෙමී නැතිවීම ප්‍රබේන්දුට තදින්ම දැනෙන්න ගන්නවා. ප්‍රබේරිදු ගොඩක් අවුල් වෙන්න ගන්නවා මේ දේ නිසා. ඊළඟට අපිට පෙන්න්න ඩෙල්ලුකි ගෙදර යන ප්‍රබේන්දුව. මෙතනදි ඩෙලුගේ අම්ම හිතන්නේ මේ ඩෙලුකි කලින් පෙම්වතා කියලා. මේක ඩෙලුගේ අම්ම ප්‍රබේන්දුගෙන් ඇහුවත් ඒකට උත්තරයක් නොදීම ප්‍රබේදු ගෙදරින් පිටත් වෙලා යනවා. ගෙදරින් එලියට බැහැපු ගමන්න උළම් පාරක් ඇවිල්ල ප්‍රබේන්දුගේ ඇගේ සනී පෙට වදිනවා. ප්‍රබේන්දුට ඒක වැදනු ගමන් තේරනවා මේ වෙන කවුරුත් නෙමේ මේ වැදිම දිරලු කියලා. මේ ෆිල්ම් එකේ අන්තිමටම පිට පෙන්න්නන්නේ ප්‍රබේන්දුගේ එකම හීනය. ලෝකඉන්න හොඳම ගිතර්වාදන ශිල්පියෙක්කුරු ප්‍රබේන්දු අන්තිමටම එයාගේ එකම හීනයවුණු ඒකත් සම්පූර්ණ කරගන්නවා. ඒකත් එක්කම මේ ලස්සනම ලස්සට මූබී එකත් ඉවර වෙනවා. මූබී එක හොඳයින කමෙන්ට් එකත් දාන්න කළත් අපි ආදරෙන් ඔයාලකින් ඉල්ලලා. ආයත් වේ වගේම ලස්සනම ලස්සන මූබී එකක් කර හෙල සිනමා අපි ආයිත්තනවා අපි සබස්ක්‍රයිබ් කරන්න කියලත් අපි ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.